හොඳයි සුබ දවසක් කියලා පිළිගන්නවා support and resistance වීඩියෝ එකට. වැඩි කතාවක් නැතුව support එක සහ resistance එක කියන්නේ මොකක්ද කියලා බලමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඉක්මනින් පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි සරලව support එක සහ resistance එක කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම මාකට් එක පහළට වැටෙන අවස්ථාවකදී ඒක යම් තැනකදී මාකට් එක නැවත පාරක් උඩට අප් වෙනවා. ඒ උඩට අප් වෙන අවස්ථාවේදී නැවත පාරක් මාකට් එක යම් තැනක වැදිලා හපු පාතට වෙනවා. අන්න ඒ වගේ මාකට් එක පහළට වැටෙන අවස්ථාවේදී මාකට් එක උඩට යන්න උදව් වෙන ස්ථානයේ සපෝට් එක ලෙස මාකට් එක පහළට වැටෙන මාකට් එක උඩට යන අවස්ථාවේදී පහළට වැටෙන්න උදව් කරන ස්ථානය අපි රෙසිස්ටන්ස් එක ලෙස සඳහන් කරනවා. එතකොට අපි මම ඔයාලට මෙතන මාකට් එක ඇඳලා පෙන්නන්නම්. ස්ක්‍රීන් වීඩියෝ මෙතන අපි ස්ක්‍රීන් එකේ chart එකේ මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් සපෝට් එක සහ රෙසිස්ටන්ස් එක සරලව මාකට් එක මෙහෙම උඩට ගමන් කරනවා ආපහු නැවත පාරක් මේ ආකාරයට පහතට ගමන් කරනවා නැවතත් උඩට ගමන් කරනවා නැවතත් පහතට ගමන් කරනවා නැවතත් උඩට ගමන් කරනවා මෙන්න මේ ආකාරයට මාකට් එක ගමන් කරන තැන් ඕන තරම් අපිට බලා ගන්න පුළුවන් chart එකට ගියොත් ඕනම coin එකක අදාළ chart එකට ගියොත් මේ වගේ movement එකක් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ ස්ථානවලදී මෙන්න මේ තැන අපි support එකක් විදිහට මාක් කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ support and resistance එකක් විදිහට මාක් කරගන්න. මෙන්න මේ වගේ උඩ ටච් වෙන අවස්ථා දෙකක් හෝ දෙකකට බැඩියෙන් මාකට් එක එකම තැන ටච් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තුන් පාරක් ටච් වෙලා තියෙන එකම තැන. එතකොට අපි එතන resistance එකක් විදිහට ගන්නවා. යටත් මේ විදිහටම යට support එකක් විදිහට ගන්න පුළුවන්. මෙතන ටච් වෙලා තියෙනවා, මෙතන ටච් වෙලා තියෙනවා, ආයෙත් මෙතන ටච් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ආකාරයකට මාකට් එක තැන් තුනක් දෙකකට වැඩියෙන් එකම ලයින් එක ටච් කරලා එතනින් පාදටත් උඩටත් ගිහින් තියෙනවා නම් අපිට එතන සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් විතර ගන්න පුළුවන්. මේ වගේ තැන්වලදී ට්‍රේඩ් එකක් බයි ට්‍රේඩ් එකක් වගේම සෙල් ට්‍රේඩ් එකකුත් ගන්න පුළුවන්. ෆියුචර් වගේම ස්පොට් වල බයි එකක් ෆියුචර් වල බයි ඇන්ඩ් සෙල් දෙකම ගන්න පුළුවන්. අපි ට්‍රේඩ් එකක් ගන්නේ මාකට් එක මෙන්න මේ වගේ අවස්ථාවකදී මෙතන වැදිලා නැවත පාරක් මෙතන මාකට් එක මෙන්න මෙතන යට සපෝට් එක ටච් කරලා තිබ්බොත් අපිට මෙතනින් රිජෙක්ෂන් එකක් දීලා තිබ්බොත් මෙතනින් පුළුවන් ලොන්ග් පොසිෂන් එක. ඒ කියන්නේ මාකට් එක අප් වෙනවා කියලා මෙන්න මේ හරියට මෙන්න මෙතන ලෝ එකට පොඩ්ඩක් පහතින් ස්ටොප් ලොස් එක තියලා උඩ ටච් කරලා තිබ්බ රෙසිස්ටන්ස් එක හයි එක ළඟටම ටාගට් එක තියාගන්න පුළුවන්. මම මේ ඉන්නේ රෝහව chart එකේ ආයි පාර අපිට ෂෝට් එකක් මෙතනින් උඩ රෙසිස්ටන්ස් එක ටච් කරලා තිබ්බොත් එතනින් අපිට පාතට ෂෝට් පොසිෂන් එකක් ගන්න පුළුවන්. ටච් කරලා එතනින් මාකට් එක රිජෙක්ෂන් වුණේ මෙන්න මේ ආකාරයට මෙතනින් මෙන්න මෙහෙම පහතට අපිට ගන්න පුළුවන් නැවතර පල්ලෙහා සපෝට් එක ළඟටම ටාගට් එකක් විදිහට. ඉතින් සපෝට් එක සහ රෙසිස්ටන්ස් එක අඳුර ගන්න හරිම ලේසි මාකට් එකේ. Ethereum chart එකට අපි ගිහින් බලමු සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් ඉක්මනින් අඳුර ගන්න පුළුවන් විදියක්. ඉක්මනින් නෙමෙයි හරි විදිහට අඳුර ගන්න පුළුවන් විදියක් බලමු. මෙතන පේනවා මෙන්න මේ ලයින් එකේ අපිට බලා ගන්න පුළුවන් සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මෙන්න මෙතනින් මේ මාකට් එක ලකුණු කරොත් මෙන්න මේ රේන්ජ් එක මේ මම මාක් කරපු රේන්ජ් එක මෙතන ටච් වෙලා තියෙනවා මාකට් එක. ආත් පාරම් මෙතනත් ටච් වෙලා තියෙනවා. ඒ ටච් වුණු හැමතැනින්ම මාකට් එක හපව පාතට ඩවුන් වෙලා තියෙනවා රෙසිස්ටන්ස් එකේ වැදිලා. එතකොට හරියට බැලුවම මෙතන වෙලා තියෙන්නේ ලික්විඩිටි ගැනීමක්. ඒක ඊළඟ වීඩියෝ එකකින් හෝ නැත්නම් පස්සේ වීඩියෝ එකකින් පැහැදිලි කරනම් ඒවා ඇඩ්වාන්ස්. දැනට සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් හරියට අඳුනගමු. දැන් මෙතන රෙසිස්ටන්ස් එකෙන් උඩට මාකට් එක ගිය නිසා බ්‍රේක් වෙලා. මෙන්න මේ අපි මාක් කරපු රෙසිස්ටන්ස් එකෙන් උඩට මාකට් එක ගියොත් කැන්ඩල් බොඩි එකක් උඩට හැදුනොත් අපිට මෙතනින් තව බාරක් බය නැතුව උඩට ගියොත් එතනින් උඩට මාකට් එක යනවා කියලා ලොන්ග් පොසිෂන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සපෝට් එක හෝ රෙසිස්ටන්ස් එකකින් අනිත් පැත්තට මාකට් එක මෙතන තියෙන රෙසිස්ටන්ස් එක මේකෙන් උඩට මාකට් එක ගියොත් එතන ඉඳන් දිගටම බයි එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක අප් වෙනවා කියන අදහස අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා රෙසිස්ටන්ස් එක මෙන්න මේ ඒරියා එක එතන බ්‍රේක් බ්ලොක් එකෙන් තමයි ගන්න වෙන්නේ. බ්‍රේක් බ්ලොක් ගැන පස්සේ වීඩියෝ එකේ කතා කරමු. දැන්ට මෙතන සපෝට් එක තියෙනවා. මාකට් එක මෙතන ටච් කරලා තියෙනවා. ඊළඟට මෙතන ටච් කරලා තියෙනවා.
ආය මේ දෙකත් ටච් කරලා දින මාකට් එක ගන්නට. මෙන්න මේ වගේ අවස්ථා තමයි මාකට් එකේ සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් විදිහට හඳුනාගන්නේ. ඔයාලට මම අර කලින් එක්සැම්පල් එකේ පැහැදිලි කරා වගේ මෙතනින් ගන්න පුළුවන් ෂෝට් පොසිෂන් එක. ඒ කියන්නේ ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඔන්නෝම ස්ටොප් ලොස් එක තියලා මෙන්න මෙතනටත් අහපව බාරම් මෙතනින් බයි එකකුත් යට සපෝට් එකේ මෙන්න මෙතනට ස්ටොප් ලොස් එක තියලා මෙතනට ඊළඟ රෙසිස්ටන්ස් එකට TP තිබ්බහම ගානට TP වෙදිලා තියෙනවා. ආය පාරක් අපිට මෙතන ලික්විඩිටි හන්ට් එකක් වෙලා තියෙනවා. ලික්විඩිටි එකෙන් පස්සේ ආපහු ෂෝට් පොසිෂන් එකක් ඕපන් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ස්ටොප් ලොස් එක මෙන්න මෙතනින් තිබ්බා. TP එක යට ලෝ එකට තිබ්බා. ඒ කියන්නේ ගාන මේ රෙසිස්ටන්ස් එක ටච් වෙන තැනින් සපෝට් එක ටච් වෙන තැනින් එතනින් මාකට් එක රිවර්සල් වෙලා තියෙනවා අනිත් පැත්තට. ඒ වගේම යට මේ තියෙන සපෝට් එකෙන් ආයි ලොන්ග් එකක් ගන්න පුළුවන්. එතන මාකට් එක ලික්විඩිටි අරගෙන තමයි අප් වෙලා තියෙන්නේ. මේ ආකාරයට අප් වෙලා තියෙනවා. මේ අප් එක ඔයා මෙතනින් TP ක්ලෝස් නොකර දැන් මෙතන කැන්ඩල් බොඩි එක රෙසිස්ටන්ස් එකෙන් උඩට මෙතන වැදිලා මෙතනින් උඩට කැන්ඩල් බොඩි එක ක්ලෝස් වෙලා නිසා අපිට මෙතනින් උඩට ආයි දෙවෙනි පාටත් බයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ටාගට් එකක් තියා ගන්න පුළුවන් හෝල්ඩ් කරලා 100ට 190ක විතර. ඔන්න ඔය වගේ ලොකු බයි එකන එතීරියම් මාකට් එක ගිහින් දෙන අන්න ඒ වගේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී මම ඔයාලට හිතනවා සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් හරි විදියට ඒකෙන් පැහැදිලි වුණා කියලා. තාම මෙතන තියෙනවා පොඩි සපෝට් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා රෙසිස්ටන්ස් එකක්. ඒකෙනුත් මාකට් එක උඩට ගිහින් තියෙනවා. මෙතන වැදිලා ආයි මෙතන වැදිලා එතනින් උඩට කෙලින්ම ගියාට පස්සේ අහපව පාරක් අප් වෙලා තියෙනවා. මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන රෙසිස්ටන්ස් එකක් තියෙනවා. අහපව පාරක් මෙතන රෙසිස්ටන්ස් එකක් මේක සපෝට් එකක් තියෙනවා. මේකෙන් උඩට ගියාට පස්සේ ආපහු පාරක් මාකට් එක අප් වෙලා තියෙනවා. ආයි මෙතන තියෙනවා. මේකම දිග ඇල්ල ගත්තොත් මෙතනටම තියෙනවා. මෙතන ඒ කියන්නේ හොඳ ස්ට්‍රෝං මේක හොඳ ස්ට්‍රෝං සපෝට් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද මේ පැත්තේ ටච් වෙලා මෙහෙම වෙලා මාකට් එක අප් ඩවුන් වෙලා නැවත පාරක් මෙතනින් අප් වෙලා මෙතන ටච් වෙලා ආයි පාරක් අප් වෙලා ආයි සපෝට් එක ටච් කරලා තමයි ආයි මාකට් එක අප් වෙන්නේ. එතකොට මෙතන ඔයාලට ස්ට්‍රෝං ලොන්ග් ට්‍රේඩ් දෙකක්ම ගන්න පුළුවන්. මෙතන ලොකු ටාගට් එකක් තියලා ඒ වගේම මෙතනිනු ලොකු ටාගට් එකක් තියලා බයනදු ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලින්. හරිම ලේසියට සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් අඳුර ගන්න. කාලයක් ඇද්දී ඔයාලට මාකට් එක බලුවම මෙතන සපෝට් එකක් තියෙනවා මෙතන රෙසිස්ටන්ස් එකක් තියෙනවා කියලා හරියට විදිහට අඳුර ගන්න පුළුවන්. තව ට්‍රෙන්ඩ් ලයින් ටිකක් නම් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් වීඩියෝ එකේ කලින් පළවෙනි වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා. පළවෙනි වීඩියෝ එක බලමු නැති අය පළවෙනි වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. තව මෙතන ආයෙත් තියෙනවා ඉතිරියම් මාකට් එකේ ඕනම chart එකකට ගියොත් ඕනම chart overview එකකට ගියොත් ඔයාලට support එකක් resistance එකක් අනිවාර්යයෙන්ම අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ තැන සාමාන්‍යයෙන් මේක නම් සඳහන් කරන්න පුළුවන් accumulation එකක් විදිහට. ඒ එකතැන movement එක කියන්නේ මේ වගේ තැන්වලදී අපි සාමාන්‍යයෙන් trade entry එකක් ගන්න. මොකද market එක එකම තැනනේ move වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ range එකක් මෙන්න මේ කොටු කරලා තියෙන range එක ඇතුළේ තමයි market එක move වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන support එක market එක කීප වාරම් මෙතන touch කරලා තියෙනවා. මේ ආකාරයට 3-4 පාරකට වඩාම touch කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එතන support එකෙන් තමයි market එක සමාවෙන්න ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ලිමිට් එක පැන්නා. විනාඩි මම මතක විදිහට 10 දුක පුළුවන්. අහප පාරක් මෙතන අපිට පේනවා හොඳ support එකක් තියෙනවා මෙන්න මේ range එකෙන්. එතන මාකට් එක ගාන ටච් වෙලා තියෙනවා. ටච් වෙලා සපෝට් එකේ වැදිනවා. ආපහු අප් වෙනවා. ආයි ටච් කරනවා සපෝට් එක. ආපහු අප් වෙනවා. ආයි වැදිනවා. ඊට පස්සේ මාකට් එක ගොඩක් ලොකු බයි එකක් වෙලා තියෙනවා මෙන්න මෙතන ඉඳන් උඩටම. ඉතින් ඔයාලා මේ හරිය මෙතනින් බයි එක ගත්තත් දිගටම අල්ල හෝල් කරන් ඉඳන් ස්පොට් වල වගේ ලොකු අප් එකකට මාකට් එක ගිහින් දෙනවා ඉතිරියම. ඉතින් මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කියන එක හරි ලේසියි. ඒවෙන් ට්‍රේඩ් කරන්නත් ඉතාමත් ලේසියි. ඒතකොට මේ මෙතනත් ඒ වගේම දැන් මාකට් එකේ ලයිව් මාකට් එකේ සපෝට් එකක් තියෙනවා මෙන්න මෙතන.
ඉතින් මාකට් එක මෙහෙම වෙන්න පුළුවන් අප් වෙලා ආයි මෙතන වැදිලා මෙතන මේ හරිය ඩවුන් වෙලා මෙතන ටච් කරලා මෙතන සපෝට් එක විදිහට අප් වෙලා තියෙනවා මාකට් එක ඊළඟ මූවමන්ට් එක වෙන්න පුළුවන් මෙන්න මේ තියෙන රෙසිස්ටන්ස් එකෙන් වැදිලා එක්ක මෙතන ලික්විඩිටි අරගෙන මෙන්න මෙතන මේ තියෙන ලික්විඩිටි අරගෙන නැවත පාරක් මෙහෙම ඩවුන් වෙන්න පුළුවන් ලික්විඩිටි අරගෙන ඩවුන් වෙන්න හෝ පුළුවන් එහෙම නැත්නම් මෙතන කැන්ඩල් බොඩි එක උඩට බ්‍රේක් කරොත් මෙතනින් උඩට ලොන්ග් පොසිෂන් එකක් අපිට ඕපන් කරන්න පුළුවන් රීටෙස්ට් එකත් එක්කලා ඒ කියන්නේ රීටෙස්ට් කරනවා කියන්නේ මාකට් එක මෙතනින් උඩට ගියදුනට පස්සේ මාකට් එක කැන්ඩල් බොඩි එකක් මෙතන උඩට ක්ලෝස් වුණාට පස්සේ ආපහු පාරක් පොඩ්ඩක් මෙන්න මෙතනට එනවා මෙතන වැදුනට පස්සේ ඊළඟ බයි එක ගන්න පුළුවන් එතකොට ඒක ගොඩක් සාර්ථකයි සක්සස් වීමේ සම්භාවිතාවය 60කට 80කට වඩා තියෙනවා එතකොට ඒ රීටෙස්ට් එකත් එක්ක මාකට් එකේ බයි එකක් ගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකේ රීටෙස්ට් කරනවා කියන්නේ මොකක්ද කියන එක ඔයාලට මම පැහැදිලි කරන්නම් ඒ කියන්නේ නැවත පාරක් එතනට ඇවිල්ලා අප් වෙනවා කියන එක මම හිතනවා ඔයාලට මේ පොඩි වීඩියෝ එකකින් සපෝට් එකක් කියන්නේ මොකද්ද රෙසිස්ටන්ස් එකක් කියන්නේ මොකද්ද කියලා ඊටම සරලව පැහැදිලි වෙන්න ඇති හරි ලේසි සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එක මාකට් එක අඳුරගන්න බැලුව ගමන් පේනවා ඉතින් එකම තැන මේ ආකාරයට ටච් වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ ලයින් වලදී මෙතන ටච් වෙලා තියෙනවා මෙතන ටච් වෙලා තියෙනවා මෙතන මේ වගේ 3-4 දෙපාරකට වඩා ටච් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් එතන සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් විදිහට මාක් කරගන්න පුළුවන් අපිට සපෝට් එකෙන් උඩට කැඩිලා ගියොත් මාකට් එක අප් වෙනවා සපෝට් එක වෙදිලා පාදට ආවොත් ඩවුන් වෙනවා සපෝට් එක නෙමෙයි රෙසිස්ටන්ස් එකේ මෙතන රෙසිස්ටන්ස් එකෙන් උඩට මාකට් එක කියලා අප් වෙලා තියෙනවා මෙතන සපෝට් එකේ වෙදිලා උඩට මාකට් එක අප් වෙලා තියෙනවා ආයි පාරක් එතකොට මේ වගේ තැන් ඔයාලට වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් මේ වගේ තැන් මේවට කියන්නේ ෆෙයා වැලියු ගැප් කියලා මේ වගේ තැන් ඔයාලට වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්න ඒකට වෙනම වීඩියෝ එකක් ගේන්න තව සපෝට් and රෙසිස්ටන්ස් ඕන තරම් මාකට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් බැලු තරමකට ඕන තරම් සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් මාකට් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා ඕන තැනක ඒ වගේ තැන් වලදී ඔයාලට ස්පොට් වල කොයින් එකක් බයි කරන්න උනත් පුළුවන් ඒ කියන්නේ සපෝට් එකේදී අදාළ සපෝට් එකෙන් වෙදිලා මාකට් එක අප් වෙයි කියලා එතකොට ඔයාලා සාමාන්‍ය පාවිච්චි කරන ටයිම් ෆ්‍රේම් එක 4 hour හෝ 1 day වගේ ටයිම් ෆ්‍රේම් එකක් භාවිතා කරන්න මොකද ස්පොට් වල කොයින් එකක් බයි කරද්දී සාමාන්‍ය 100% ගෑන්නක් කියන්නේ ස්පොට් වල 10%ක ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ ඩොලර් 100ක ඔයා බයි කරොත් 100%ක් මාකට් එක අප් වුණොත් එතනට ඔයාලට හම්බෙන්නේ ඩොලර් 10ක ප්‍රොෆිට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර ගියත් මාකට් එක අප් වෙනවා වගේ දවස් දෙක ඩොලර් 10ක විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන 15යි 15 කියන්නේ 10x වලින් බැලුවොත් 150ක ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ මම දැන් ඩොලර් 10ක් දැම්මම ෆියුචර් ට්‍රේඩ් එක එතෙන්දී ඔයාලට ගලව ගන්න පුළුවන් 150ක ප්‍රොෆිට් එක. ඒ කියන්නේ ඩොලර් 15ක ප්‍රොෆිට් එකකින් මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන් ෆියුචර් ට්‍රේඩ් එකක් දාලා. එතකොට සපෝට් and රෙසිස්ටන්ස් අඳුර ගන්නත් පහසුයි ට්‍රේඩ් කරන්නත් පහසුයි. මේවා වින් රේට් එකක් තියෙනවා වින් රේට් එක නැත්තේ නෑ. හැබැයි ස්ටොප් ලොස් වදිනවා ස්ටොප් ලොස් වදින්න නැත්තේත් නෑ. අනිවාර්යෙන් ස්ටොප් ලොස් එකක් වදින්න ස්ටොප් ලොස් වදින එක මාකට් එකේ සාමාන්‍ය දෙයක්. හරියට මේ සපෝට් එක රෙසිස්ටන්ස් එකක් විතරක් අඳුරගෙන ට්‍රේඩ් කරනවට වඩා මේවා ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. ඇඩ්වාන්ස් කියන්නේ ලික්විඩිටි ඊට පස්සේ ඕඩර් බ්ලොක් ඒ වගේ දේවල් වලින් බ්‍රේක් බ්ලොක් වලින් ෆෙයා වැලියු ගැප් වලින් වගේ එන්ට්‍රි අරගෙන CISD එකක් දුන්නාට පස්සේ මාකට් එක හරි විදිහට ට්‍රේඩ් එකක් ගන්නවා නම් සක්සස් වීමේ සම්භාවිතාවය 60%කට 80කට හැන් තියෙනවා. එතකොට මෙතනින් ඔයා මෙන්න මෙතනින් ගත්ත ෂෝට් එකක් ගත්තා එතනත් ඔයාලා ප්‍රොෆිට් වෙනවා. මෙන්න මේ විදිහට මාකට් එක ඩවුන් වෙලා ආයි අප් වෙලා මෙතනින් තිබ්බ ස්ටොප් ලොස් එක වදින. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාකට් එක මෙන්න මෙතන හයි එකටම ස්ටොප් ලොස් එක තියන්නේ නැහැ. මෙන්න මේ හයි එකට සමාන ස්ටොප් ලොස් එක තියන්නේ. ඊට පොඩ්ඩක් උඩින් අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක තියන්නේ. මොකද මාකට් එක එතන ලික්විඩිටි අරගෙන හපව ඩවුන් වෙන්න පුළුවන් නිසා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ මෙතන. ට්‍රේඩ් එකේ එන්ට්‍රි එකක් ගන්න ඒවා පස්සේ පැහැදිලි කරගමු. ඉස්සෙල්ලාම සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් මම හිතනවා ඔයාලට මේකෙන් සරලව පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙතනක් තියෙනවා සපෝට් එකක්. සපෝට් එකෙන් පාතට මාකට් එක ඇවිත් තියෙනවා. මෙතන වැදිලා අහපව පාරක් මෙතන කන්සිඩරේෂන් එකක් වෙලා මෙතනින් පාතට මාකට් එක ලොකුවට ඩවුන් වෙලා තියෙනවා. ඉතින් මේ සපෝට් එකෙන් පාතට ආවොත් මාකට් එක පාතට එනවා කියලා මම ඔයාලට කිව්වා. කැන්ඩල් බොඩි එකෙන් පාතට ආවොත් එනවා. ඉතින් ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. මේ වගේ දැන් ගොඩාක් තියෙනවා. ඕනතරම් මාකට් එකේ එක්සැම්පල්ස් අපිට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ගොඩක් දික් කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් වීඩියෝ එක බෝරින් වෙනවා.
සපෝට් එක සහ රෙසිස්ටන්ස් එක අඳුරගන්න හරිම ලේසි. හරි එහෙනම් මේ වීඩියෝ එකෙන් එච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක්ද කියලා මම තාම තීරණය කරලා නැහැ. සපෝට් ඉවරයි, ඔයාලගේ ට්‍රෙන්ඩ් ලයින් ඉවරයි, සපෝට් එකක් සහ රෙසිස්ටන්ස් එකක් ඉවරයි. ඊට පස්සේ බලමු අපි candle rain theory ඒවා ඇඩ්වාන්ස් වැඩි. එතකොට ඔයාලට ICT වැඩි, SMC ගැන පිළිවෙලට වීඩියෝ එකක් කරන්නම්. එතකොට order block ගොඩක් අය කියනවා මේ වගේ order block, මේවා order block මේ වගේ. ඉතින් මේවා order block වලට වැඩ නැහැ. මාකට් එක මේවා stop loss කරලා මෙතනින් sell එකක් ගත්තාම මේවා buy වෙලා යනවා. ඉතින් order block එකක් හරියට අඳුරගන්නේ කොහොමද? liquidity ගත්ත order block එකක් හරියට අඳුරගන්නේ කොහොමද? ඒ හැමදේම මම ඉස්සරහට වීඩියෝ වලින් පැහැදිලි කරන්නම්. channel එකත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරන්න, share කරන්න, අඩුපාඩුවක් තිබ්බොත් comment එකක් දාන්න.